අපේ රටේ සමහර රියානතුරු පිළිබඳව පරීක්ෂා කිරීමේදී ඒවට සම්බන්ධ රියදුරන් සමහර කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන බව තොරතුරු අනාවරණ වෙලා තිබුණා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශ විශේෂයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ විසින් ඒ රියදුරන් සහ රිය සහායකයන්ගේ විෂ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් අනුගමනය කරමින් හිටියා. එදී ප්‍රවාහන අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කරා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා යම් පහසුකමක් සලසන්න කියන එක. ඒ අනුව අපි ජංගම පරීක්ෂණ සඳහා යොදාගත් බස් රථයක් ප්‍රවාහන අමාත්‍යාංශයට මේ විදිහට බාර දෙනවා. මේක අපිටත් ලැබුණු පරිත්‍යාගයක්. අපි දිස්ත්‍රික්ක කීපයක සමහර පරීක්ෂණ කටයුතු කිරීම සඳහා භාවිතා කළා. නමුත් අපිට ඒ සඳහා දැන් පහසුකම් පවතිනවා රසායනාගාර පරීක්ෂණාගාර මට්ටමින් සහ අපේ සමහර පරීක්ෂණාගාර සඳහා වන ජංගම බස් රථ පවතිනවා. රියදුරන් සහ මේ රිය සහායකයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතා පිළිබඳ පරීක්ෂා කිරීම අතිශය මේ වෙලාවේ වටිනවා කාලෝචිතයි කියලා අපි කල්පනා කරා. ඒ අනුව තමයි මේ බස් රථය අපි ප්‍රවාහන අමාත්‍යාංශයට ලබා දෙන්නේ. මේ පරීක්ෂා කිරීමෙන් පසුව කරන නීතිමය කටයුතු දැන්ටමත් සමහර තැන්වල කරගෙන යනවා. ඒ කටයුතු විධිමත් කරගන්න පුළුවන්කම ලැබෙයි පරීක්ෂණ කිරීමේ පහසුකම් වැඩි දියුණු කරාට පස්සේ.